මේ අසුන්ගෙන සිටින මගේ සහෝදර පාර්ලිමේන්තු අධිකරණ අමාත්‍ය හර්ෂ නානක් සහෝදරගේ ඒ වගේම අමාත්‍ය හර්ෂ ආරණ ජයසේකර මැතිතුමාගේ ඒ වගේම ලක්ෂ්මන් ගුණාරච්චි සහෝදරයා සමන්මලී ගුණසිංහ සහෝදරිය සුනිල් ගමගේ අමාත්‍යතුමා සහෝදරයා ඇතුළු විශේෂයෙන් අනුෂ ගුණසේකර සහෝදරයා ජයන්ත විරසේකර සහෝදරයා සහ හෙට දවසේ 6 වෙනිදා මොකද මහනගර සභාවට ඔබේ ඡන්දයෙන් තේරිපත් වෙන මගේ සහෝදර මන්ත්‍රී අපේක්ෂක සහෝදර සහෝදරයන් සියලු දෙනාගේම අවසරයි ආදරණීය මව්වරුනි යවරුනි දයාබර සහෝදරවරුනි සහෝදරියනි දැන් ඔබ අපි කවුරුත් මේ ලකලෑස්ති වෙන්නේ සූදානම් වෙන්නේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ඔබ ඓතිහාසික තීන්දුවක් ගත්තා. ඒ ඓතිහාසික තීන්දුවේ වැදගත්කම මාස 6 ගෙවෙනකොට ඔබට මට අපට අපි කාටත් කුහක නැත්තම් ඒ තීන්දුවේ වැදගත්කම දැන් අපට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි තීන්දුව ඊට වඩා බරපතල විදිහට තහවුරු කළා නොවැම්බර් මාසේ 14 වෙනිදා. එහි දිගුවක් තමයි මැයි මාසේ 6 වෙනිදායි. ඛණ්ඩනයක් නැහැ. අඛණ්ඩතාවයක් සහිතව මේ තීන්දුව අපිට ඇවිල්ලා තිබෙන්නේ අර සැප්තැම්බර් මාසේ 21 නොවැම්බර් මාසේ 14 අපි ගත්තු තීන්දුවේ ගෙවිච්ච මාස 6 නැවත හැරිලා බලපුවම මේ රට ප්‍රාර්ථනා කරපු අපි බලාපොරොත්තු වෙච්ච ඒ නව දිශාවට අපේ රට හැරෙමින් තිබෙනවා නව ගමන ආරම්භ වෙමින් තිබෙනවා ඒකේ අවසාන කෙළවර බවට මැයි 6 වෙනිදා පත් කරගත යුතුයි. ඒ නිසාම මොරටුව මහනගර සභාව මොරටුව මහනගර සභාව බාර ගන්න මම ඇතුළු මේ මගේ සහෝදර අපේක්ෂක සහෝදර සහෝදරියන් සූදානම්. අපි සූදානම්. නිදංගත රෝග ගොඩක් තිබෙනවා. නිදංගත රෝග ගොඩක් තිබෙනවා. ඒ පිළිබඳව බොහෝ කතිකයෝ කතා කළා. ඒසයි රෝග පිළිබඳවම කතා කර ඉඳලා අපිට ඒ ඕනෑම රෝගයක් සුව කරන ධෛර්යය සුව කරන බෙහෙත ඒ ශක්තිය සැප්තැම්බර් 21 වෙනිදා දීපු තීන්දුවේ අපේ නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා අපිට ලබා දුන්නා. පාර්ලිමේන්තුවට පත් වෙච්ච 159ක් අපේ නායකත්වය අපට ලබා දුන්නා. ඒ ආදර්ශය මත ඉඳිමින් ඒ ආදර්ශය අනුගමනය කරමින් දීර්ඝ අත්දැකීම් සහිතව මේ නිදන්ගත රෝගවලට ගොදුරු වෙලා තිබෙන මොරටුව මහනගර සභාව ඉතාම කෙටි කාලෙකින් මේ ආයතනය ඒ සේවාවන් ඔබට සේවාවන් හොඳින් ලබා දෙන්න පුළුවන් වෙන තරමට සුවපත් කරනවා. ඒක නිශ්චිතයි. ඒක ස්ථිරයි. ඒක ස්ථිරයි. ආදරණීය සහෝදරයනි. එසේ අප මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ ආයතනය කොහොමද අපි ගොඩගන්නේ? මොකද අපට තිබෙන අභියෝග? අපේ අභියෝග කොහොමද හඳුනාගෙන තිබෙන්නේ? අපේ සාකච්ඡාවේ එක අපේ සහෝදරවරු ගම් වලට ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා අපි සාකච්ඡා කරනවා අපි මේ ආයතනය කොහොමද ගොඩගන්නේ? මේකේ මේ ප්‍රශ්න මේ ආකාරයට බරපතල වෙලා තිබෙන්නේ මක් නිසා? අපි මේක ගොඩ ගන්න සාකච්ඡා කරනවා. අපේ නායකත්වයේ රට ගොඩ ගන්න වැඩ කරමින් ඉන්නවා. අපි ඒ වගේ ප්‍රතිඵල අත්විඳින්මින් ඉන්නවා. අපි මේ ගම ගොඩ නගන්න මේ ආයතනයේ මූණ දින තියෙන අර්බුද වලින් මේ ආයතනය ගොඩ ගන්න සාකච්ඡා කරනවා. අපි ඒ සාකච්ඡාව ඔබත් එක්ක ගනිද්දී අර සැප්තැම්බර් 6 වෙනිදා පරාජයටපත් වෙච්ච ඒ වැරදි දේශපාලන සංස්කෘතිය කරගහගත්තු කණ්ඩායම විශාල ලෙස බාධා කරමින් ඉන්නේ.
අපි ඔච්චර බාධා ලෙස සලකන්නේ නැහැ. උන්ට අද ඉතුරු වෙලා තිබෙන්නේ දැන් ටිකට ඉස්සෙල්ලා මේ බස් ටික කැමල කරමින් යන්න පටන් ගත්තා මේ වටේ සජබේ මහත්තු. ඒගොල්ලන්ට එච්චරයි තියෙන්නේ. දැන් මේ වෙලාවේ මගේ උප්පැන්නේ හොයනවා මගේ විවාහ සාතිකේ හොයනවා මම කසාද බඳපු ඕවා හොයන්නේ. එසා අපි කියන මහත්තුරුනි දැන් ඕව නවත්තන්න. ඔය දේශපාලන සංස්කෘතිය ඉවරයි. ඔය දේශපාලන සංස්කෘතිය අවසන් කරලා අපේ රටේ ජනතාව නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගලා ඉවරයි මේ භූමියට. ඒ නිසා ඔය මචර දේශපාලන සංස්කෘතියෙන් අයින් වෙන්න. ඕක දැන් මේ රට ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. එයින් ආදරණීය මව්වරුනි පියවරුනි අපිට මේ ආයතනය ගොඩ ගන්න තිබෙන ප්‍රධාන බාධාවන් ටිකක් කෙටියෙන් ඔබට කිව යුතුයි අප සහෝදරයා මොරටුවට එන්න තීරණය කිරීමම වාසනාවක්. දිස්ත්‍රික්කයට දින දෙකයි එකක් ඔබ දන්නා කොට්ටාවේ තිබ්බා. අනිත් දිනේ මොරටුවට ලැබුණා ඒක අපේ වාසනාවක්. එනිසා ඔහුගේ කතාව අහන්න ඔබ බල ඉන්නේ. ඔහු තව ස්වල්ප මොහොතකින් මේ ස්ථානට එනවා. ඊට පෙර මේ වගකීම දරන මොරටුවේ ප්‍රධානියා විදියට මම සමහර ඒවා කියන්න ඕනේ ඔබ දන්නවා. නගර සභාව කියනකොටම ඒ පිළිබඳව තිබෙන ආකල්පය හොඳ එකක් නොවේ. හොඳ එකක් නොවේ. තාම කැටියෙන් කිව්වොත් අඩුම තරමේ එහි මූලික වගකීම වෙච්ච කලට වේලාවට ඔබේ කසල ටික අදින්නේ නැහැ. කලට වේලාවට කවදාවත් කසල ටික අදින්නේ නැහැ. ඒක වැස්සක් වැස්සොත් අර සහෝදරේ කිව්වා වගේ මාර්ග වාරි මාර්ග යන්න පාරක් නැහැ. කාණු පද්ධතියම සම්පූර්ණම අබලම් වෙලා කඩාගෙන වැටිලා වතුර බහින්න ඕන පැත්තට නෙවෙයි බහින්නේ අනිත් පැත්තට. ඒසා විශාල ලෙස අපේ ජනතාව පීඩාවටපත් වෙනවා. එක වැස්සයි අද උදේ ඉඳලා ඊයේ පුදුම ලෙස පීඩාවටපත් වෙනවා. හැම තැනකම මාර්ග යට වෙලා, ගෙවල් සමහර වෙලාවට යට වෙලා කාණු පද්ධතිය සහ මාර්ග පද්ධතිය. සෞඛ්‍ය ගැටලු අර කිව්වා වගේ මාතෘ සායන, පෙර පාසල්, ක්‍රීඩාංගන, ආයුර්වේද මේ හැම එකක්ම කිසිම ප්‍රමතියකින් තොරව ඔහෙ පවත්තන් යන්නම් වාලේ පවත්තාගෙන ගිය තැන් තමයි හැම තැනක්ම වෙනස් කළ යුතු තිබෙනවා. අර පුස්තකාල ගැන කිව්වා. ඒවා වෙනස් කරන්න ඕන. ඒසා මූලික වශයෙන්ම මේ ආයතනයේ පරිපාලනය නිවැරදි කරන්න ඕන. පරිපාලනයේ විශාල අවුල් සහගත තත්ත්වයක තිබෙන්නේ. ඒ අවුල් සහගත තත්ත්වය වර්ධනය වෙලා තිබෙනවා. විශාල සේවක හිඟයක් තිබෙනවා. විශාල කුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. අපේ අනුමත කාඩර් එක 955යි. නමුත් දැනට ඉන්නේ අපි ළඟ 735යි. ඒක ඊටම සරලව පහළට ගෙනාවොත් අපිට වාහන 100ක් තියෙනවා සේවා සපයන. වාහන 136ක් තිබෙනවා. නමුත් දැනට වැඩ කරන ක්‍රියාත්මක කරන වාහන 100ක් තිබෙනවා. හැබැයි රියදුරු අනුමත රියදුරු ඉන්නේ 51යි. ඒ 51නුත් අපි ළඟ දැන් ඉතුරු වෙලා ඉන්නේ 36යි. ඔබ නිකමට හිතන්න අපේ කසල අදින වාහන දින 30ම වැඩ. එතනට රියදුරු 30ක් යනවා. ඉතුරු 6 දෙනා. ඒසා විශාල රියදුරන්ගේ හිඟ අඩුවක් තිබෙනවා. හැබැයි මම ස්තුතිවන්තව එහෙම තත්ත්වයක් ඇතුළේ දවසකට ටොන් 90ක් 100ක් අතර කසල උත්පාදනය වෙනවා මොරටුවේ. ඒ උත්පාදනය වෙන කසල මේ සේවකයෝ අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. මොරටු පුරවරයේ සහෝදරත්වයේ පුරවරයේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි
විජයග්‍රාහී ජනරැලිය සමගින් සම්බන්ධ වෙනවා. ගරු ජනාධිපති අනුර දිසානායක සහෝදරයා සිහල දමිළ මුස්ලිම් වර්ග අපි හැමෝටම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් පුරවරයා සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් බිහි කළ උතුරයි දකුණයි නැගෙනහිරයි බටහිරයි එක මිටකට යා කළ ආදරණීය නායකත්වය පුනරුද යුගයක් කරා මේ රට ගෙනයන ආදරණීය නායකත්වය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් මේ රට ගමන් කරන නායකත්වය ආදරණීය අනුර දිසානායක සහෝදරයා මේ මොහොතේදී දැරි සහෝදරත්වය පිළිගැනීමෙන් අපි ආරාධනා කරනවා විජයග්‍රාහී ජනරැලි වේදිකාවේ අසුන් ගමනට. ඉතින් ආරාධනාව යලිත් කතාවක් ඔබ ආමන්ත්‍රණය කරන්නට මොරටුව මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂක නිශාන්ත ප්‍රතිනාන්දු සහෝදරයාට මේ මොහොතේ මේ වේදිකාවට පැමිණි ආදරණීය නායකයා අනුර දිසානායක සහෝදරයාව දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගන්නවා. මම කියමින් හිටියේ ඔබට මට දීර්ඝ කතාවක් කරන්න කාලය නැහැ, අවශ්‍ය නැහැ. කෙටියෙන් උනත් කිව යුතු තිබෙන්නේ දීර්ඝ අත්දැකීම් හරහා දක්ෂ කණ්ඩායමකුත් එක්ක නියත ලෙසම කෙටි කාලින, මැද කාලින, දීර්ඝ කාලින සැලැස්මක් ඇතුලේ ඊටම කඩිනමින් ඔබ මුහුණ දීලා තිබෙන ගැටලුව අතර ප්‍රධාන ගැටලුව කාලට වේලාවට ඔබේ කසල ටික ඉවත් කරන එක. අවශ්‍ය සම්පත් තිබෙනවා, සේවක හිගයක් තිබෙනවා. නමුත් මේ නිශ්චිත මොහොතේ අප ටොන් 90ක් අතර කසල ප්‍රමාණයක් ඉවත් කරනවා. අවිධිමත් ලෙස තවත් ටොන් 16ක් 20ක් අතර ප්‍රමාණයක් තැන් වල මුදා හැරෙනවා. අපොබට වගකීමෙන් කියනවා යම් නිශ්චිත සැලැස්මක් කාලසටහනක් වැඩපිළිවෙලක් ඇතුලේ ඔබේ කසල ටික නිසි කාලට වේලාවට අදින ක්‍රියාවලිය අපි ආරම්භ කරනවා. නියත ලෙසම ඒ කටයුත්තට මුල් තැන දෙනවා. සාමාන්‍ය දවස් දෙකක් හිඳුල් තියාගන්න බෑ ගේ ඇතුලේ. දැන් එන දිනේ කියන්න බෑ. අදිනවා තමයි. හැබැයි එන දිනේ කියන්න බෑ. ඒක ගැටුමක් තිබෙනවා හැමතිස්සෙම ඔබ සහ අපේ සේවකයෝ අතර. එසා මේ වෙනස් කරනවා. ඉතාම ඉක්මනින් කරනවා. ඒ අමාරු වැඩක් නෙවෙයි. හරි වාහන 30ක් දෛනිකව ඔබේ කසල ඉවත් කරන්න යොදලා තිබෙනවා. දින 30ක් ඒ වාහන 30 වැඩ කරනවා. එසා ඉතාම සරල ලෙස ඒක සැලසුමක් හැදුවා නම් අපිට ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කාණු පද්ධතිය. අපේ ප්‍රධාන වැඩක් මේ බලය පිහිටපු මොහොතේ සිට මේ මාස කිහිපය ඇතුලේ මේ කාණු පද්ධතිය නඩත්තු කරන්න, ඇල වේලි ටික නඩත්තු කරන්න, එක වශයෙන් ඔබ පීඩාවටපත් වෙනක නතර කරන්න. අපි ඒක නියත ලෙසම කරනවා. එසා මේ ආයතනයේ ප්‍රධාන දේ මේ පරිපාලනය ඇතුලේ තිබෙන ගැටලුව අතර කවුරුත් දන්නවා මේ සේවක ප්‍රශ්නේ. මහන්සි වෙන සේවකයෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම පොත් අත්සන් කළගෙවල් වල යන පිරිසකුත් ඉන්නවා. ඒක පහුගිය කාලේ යම් පමණකින් වෙනස් වුණා. දැන් පොත් අත්සන් කරන්න එනවා, හැබැයි ඒගොල්ලෝ මහන්සිලා වැඩ කරන්නේ නැහැ. ඒසා අපි ඒගොල්ලන්ට ඉතාම ආදරෙන් කියනවා. ජනාධිපති අපේ සහෝදරයා කිව්වා වගේ මාස 6ක් දුන්නා ඔයගොල්ලන්ට වෙනස් වෙන්න. ඒ මාස 6 ගෙවනවා අපිට බලය හම්බ වෙනකොට. ඒසා බලය පිහිටපු වහාම ඔබ වහම වෙනස් විය යුතුයි. ඔබ ඔබේ සේවා කාලය තුල ඔබට පැවරෙන වගකීම නියත ලෙසම ඉෂ්ට කරන්න ඕන. ඒ කරන්න ඕන. දැන් අපි හැමදාම අහනවා පොත් අත්සන් කරනවා ත්‍රිවිල්ලෙලෝ. පොත් අත්සන් කරනවා එක වෙන රැකියා කරනවා. අපි හිතනවා ඒක ඔබේම වර්ධ නොවේ. මේ දීර්ඝ කාලයක් මේ පාලනය කරපු පාලකයෝ තමන්ට ඕන විදිහට මේ සේවකින්ව පාවිච්චි කිරීමේ වරද තමයි ඒ තිබෙන්නේ. ඒ සාධාරණ මව්වරුනි පියවරුනි අපිට එක අභියෝගයක් මෙන්න මේ සේවකින්ගේ වැඩ කරන රටාව ඒ වෙනස් කරගන්න යම් මහන්සියක් ගන්න වෙනවා. ඊළඟට ඔබ කිසි විටකත් මේ ආයතනය ඇතුලේ රස්තියාදු කරන්න අපි දෙන්නේ නැහැ.
දැන් බලපත්‍රයක් ගන්න ගියාම ඒ බලපත්‍රය ගන්න ගියාය දන්නවා කිසිම තේරුමක් නැතුව එක තැනකින් ඇප්ලිකේෂන් එක ගන්නවා එතනින් අස්සම් කරගෙන PHI ළඟට යනවා PHI යවනවා ගිනි නිවන එකකට එතනින් ආයෙ ඔබ යනවා RI ළඟට වටේ කරකවන මේ පැයෙන් දෙකෙන් දෙන්න පුළුවන් බලපත්‍රය ඒ නිසා බදු ගෙවන්නේ නැ සේවය ලබන්නේ ඔබ කිසි විටකත් අපි රස්තියාදු කරන්න දෙන්නේ නැහැ ජනතාව රස්තියාදු නොකරන වඩාත් හොඳින් සේවා සපයන ආයතනයක් බවට මොරටුව මහනගර සභාව පත් කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා හොඳටම ප්‍රසිද්ධ රහසක් ප්ලෑන් එකක් අනුමත කරගන්න ගියාම ප්ලෑන් එක අඳින්නත් ඒගොල්ලෝ දන්නවා. අනුමත කරන්න කියලා වෙනම ලොකු ගහනකුත් දන්නවා. ඒක දැන් නිකන් නීතිය වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි ඔබට වගකීමෙන් කියනවා ඔබේ ප්ලෑන් එකට කිසි කෙනෙකුට අමතර සත පහක් ගෙවන්න අපි ඉඩ හදන්නේ නැහැ වගේම ඔබේ ප්ලෑන් එක දින 14ක් සත 3ක් ඇතුළත ඒ අනුමත කරන්න පුළුවන් නීති ඇතුළේ නම් හදලා තිබෙන්නේ ඒ අනුමත කරන්න කටයුතු කරනවා එම නීති අනුකූලව වාවිත පිටින් නම් අපි ඔබට දැනුම් දෙනවා මේ ක්‍රියාවලිය මහා අමාරු එකක් නොවේ හරි සරල වැඩක් මේ සරල කටයුතු අමාරු කරලා තිබෙන්නේ අර පොලිස් එක ගතම් එක ඒ නිසා අපිට හොඳ අත්දැකීම් තිබෙනවා අපිට හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා ඒ කණ්ඩායම අපිත් එක්ක සූදානම් Tamanට පෞද්ගලික කිසිවක් නොලබා ඔබට වඩාත්ම හොඳ සේවාවන් සපයන ආයතනයක් බවට මේ ආයතනය පත් කරන්න. මම හිතන්නේ මට කොච්චර කරුණු කාරණා තිබ්බත් මේ ප්‍රමාණවත්. මොකද ඔබ බලන් ඉන්නේ නායක සහෝදරයා කතා කරනකම් ඒ නිසා අපව විශ්වාස කරන්න තවදුරටත් විශ්වාස කරන්න අපට ඉහෙලින් දීපු ආදර්ශය අප දීර්ඝ කාලයක් දැකපු සිහිනය අප දීර්ඝ කාලයක් බලාගෙන හිටපු අවස්ථාව අප තනතුරු පිළිබඳව කිසිද අපිට ආශාවක් කවදාවත් තිබුණේ නැහැ හෙටත් එහෙම එකක් නැහැ අපේ නිහතමානීකම අපේ දැඩි අධිෂ්ඨානය දැඩි ධෛර්යය ඒ වගේම එකමුතුකම විසින් මොරටුව මහනගර සභාව ඉතාම හොඳ යහපත් සේවාවන් වලින් සතුටුමත් ආයතනයක් බවට පත් කරනවා ඒ වෙනුවෙන් ඔබේ සහයෝගය ඔබේ ශක්තිය ඔබේ උදව්ව ලබා දෙන්න කියමින් එළඹෙන 6 වෙනිදා ජාතික ජනබලවේගයට අතිවිශිෂ්ට බලයක් ලබා දීලා බහුතර මන්ත්‍රීවරු පිරිසකගෙන් මේ ආයතනය අපට බාර දෙන්න කියන ඒ වෙනුවෙන් නැවත ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි. මානවීය බොහෝ